රතු රුධිර කණිකා යනු මොනවාද? රතු රුධිර කණිකා යනු අපේ රුධිරයේ වැඩිපුරම දක්නට ලැබෙන කණිකා වර්ගයයි. මේවා විද්‍යාත්මකව එරිත්‍රොසයිට් ලෙස හඳුන්වනු ලබයි. හැඩය. රතු රුධිර කණිකාවක හැඩය මැදින් මදක් ඇතුළට ගිලුණු වටකුරු ස්වභාවයක් ගනී. මේ ද්විතල අවතල තැටියක් ලෙස හැඳින්වේ. මින හැඩය නිසා ලැබෙන වාසි. ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමට පහසු වීම. කුඩා රුධිරනාල තුලින් ඉතා පහසුවෙන් ගමන් කිරීමට හැකිවීම. රතු රුධිර කණිකාවලට රතු පැහැය ලැබෙන්නේ එහි අඩංගු හීමෝග්ලොබින් නැමැති රසායනික ද්‍රව්‍ය නිසාය. හීමෝග්ලොබින් සෑදී ඇත්තේ යකඩ සහ ප්‍රෝටීන් එකතු වීමෙනි. මෙමගින් ශරීරයට අවශ්‍ය ඔක්සිජන් බැඳ ගැනීමේ හැකියාව පවතී. කෘත්‍ය. රතු රුධිර කණිකාවල ප්‍රධාන කාර්යයන් දෙකකි. ඔක්සිජන් ප්‍රවාහනය. පෙනහළුවල සිට ශරීරයේ සෑම කොටසක් වෙතම ඔක්සිජන් රැගෙන යාම. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම. ශරීරයේ විවිධ කොටස්වල ඇති කාබන් ඩයොක්සයිඩ් පෙනහළු වෙත රැගෙන යාම. රතු රුධිර කණිකා නිපදවන ස්ථානය. රතු රුධිර කණිකා නිපදවනු ලබන්නේ අස්ථි මජ්ජාව තුලයි. විශේෂයෙන්ම දිග අස්ථි, ඉල ඇට සහ කටු අස්ථිවල මේවා නිපදවේ. රතු රුධිර කණිකා නිපදවන ආකාරය. මෙම ක්‍රියාවලිය එරිත්‍රොපොයිසිස් ලෙස හඳුන්වයි. අස්ථි මජ්ජාව තුල ඇති ප්‍රාථමික සෛල මගින් ආරම්භ වේ. පියවරෙන් පියවර වර්ධනය වේ. අවසානයේ හීමෝග්ලොබින් සහිත රතු රුධිර කණිකා බවට පත්වේ. මෙම ක්‍රියාවලිය පාලනය කරනු ලබන්නේ වකුගොඩු මගින් නිපදවන එරිත්‍රොපොයිටින් නැමැති හෝමෝනය මගිනි. ශරීරයේ ඇති රතු රුධිර කණිකා ප්‍රමාණය. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ රුධිර මිලිමීටර් කියුබ් එකක් තුල පිරිමි මිලියන 5ක් සිට 6ක් දක්වා, ගැහැණු මිලියන 4 සිට 5ක් දක්වා. ජීවිත කාලය. රතු රුධිර කණිකාවක සාමාන්‍ය ජීවිත කාලය දින 120ක් වන ඇත. එනම් මාස 4ක් පමණ වේ. ඉන්පසුව ඒවා ප්ලීහාව මගින් විනාශ කරනු ලබයි. අපි හුස්ම ගන්නා සෑම මොහොතකම රතු රුධිර කණිකා අපේ ජීවිතය රැකගෙන ඉන්නවා.